අන්තම විහාර කර්මාන්තයක් සිද්ධ කරන අපේ ගම්පොළ අහස් විහාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ මාහිම්පාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගයට අනුව ජීවත් වෙන මිනිස්සු විදිහට ඔය බලාපොරොත්තු වෙන්නේ අපෙන් කරන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. අපේ එංගලන්තේ පදිංචි පින්වත් නෝනා මහත්මිය අපේ මෑණියන් ඒ මාගේ මිය පරලෝක ගියපු සත්පුරුෂ මගේ සහෝදරයා මගේ පින්වත් අයියා වෙනුවෙන් මේ ඉදිවෙන මහා සෑය රතුන් වහන්සේට බලන්දන කොත් වහන්සේ මගේ අයියාගේ නාමෙන් අයියාට පින් සිද්ධ වෙන්න. අපේ අයියා කවදාවත් හිතන්නේ නැද්ද මම මරුණාම මගේ නමින් ලංකාවේ සෑයජානන් වහන්සේ නමකට කොතක් පළඳයි කියලා. ඒ තමයි පින්නතුනේ ශාසනික සම්බන්ධතාවයට භාග්‍යද මේ අයියාට ලැබෙන වරප්‍රසාද. මොකද මම මේ බණ කියන්න ලෝකෙට එක් කරගෙන ගිය අයියා. මේ හැමතැනම බණ කියනවා නම් කාට පින් සිද්ධ වෙන්නද? අයියාට පින් සිද්ධ වෙන්න. ඒ නිසා ඒ කොත බලන්දන්නේ කොත අනුග්‍රහය පූජා දායකත්වයේ දරන්නේ එතුමිය. අයියාට පින්පෙත් අනුමෝදන් වෙන්න. මේ සිද්ධ කරන්නේ වගේම අද බලාපොරොත්තු වෙන්නේ පිනුදුනි. ඒ කොතට අනුග්‍රහක දායකත්වයේ දරලා ලබාගෙන ඒ සර්ජානන් වහන්සේගේ වැඩ කටයුතු හාමුදුරුවනේ මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා ලබන වෙසක් පොය වෙනකොට මේ චෛත්‍ය රාජානන් වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කරන්න ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබේවා. සාදු සාදු සාදු. දිනෝ 1000ක් බුදුන් බුදු ශ්‍රී ලංකා වාසී ලෝක වාසී බුදුන් බුදු ජනතාව වන්දනා මානයට පාත්‍ර වෙන්න මේ සර්ජානන් වහන්සේ ඉදි කරන්න ශක්තිය ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. මිනිස්සු වෙලා ඉපදුනාට මහාන වෙන්න පුළුවන්. ඒකල සුවිශේෂ පුණ්‍ය කර්ම කරලා තියෙනවා. මහාන වුණාට බණ කියන්න පුළුවන්. ඒකට අපූර්ව ඊට වඩා පින්කම් කරලා තියෙනවා. බණ කියන්න පුළුවන් වුණා අපේ හාමුදුරුවෝයි සම්බුද්ධ ශාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න පුළුවන්. මට දැන් කියනවා නඩු මාටක් තියෙනවා. ඔහොම කරන්න පුළුවන් කාටද? බුද්ධ ශාසනයේ චිරස්තදේ වෙනුවෙන් කටයුතු කරන උත්තරමයන්ට විතරයි. දැන් ඕන තරම් කියන දිනේ මේ ඔව් මට හෙට ඉඳන් බණි. ගිහිල්ලා කවුරු කපනේ ප්‍රොමෝෂන් කරනවා කියන. එහෙම එකක් නෑ පිළිතුරු. මේ ඉදිරියේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ චෝදනා කරන උදවියට අපි ආරාධනා කරන්න. ඇවිල්ලා බලන්න. හතර දිබ්බාගෙන් එන්න. පන්සලට යන්න බොහොම අමදින්න චෛත්‍යවල අමදින්න. ශ්‍රමය දන් දෙන්න සමාදානය කරන්න. බල්ලෙකුට පූජෙකුට පීඩාවක් කරන්න එපා. පුළුවන් නම් මාසෙකට සැරයක් පවුලට ගිහිල්ලා පේවා සමාදන් වෙන්න. රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද? මේ සියල්ල සිද්ධ කරන්න අහස් වෙහෙරට රැස් වෙච්ච අම්මලා තාත්තලා සියලු දෙනාටම ඉදි වෙන අහස් වෙහෙරේ සෑරදුන්ගේ ආනුභාවයේ චිත්ත ශක්තිය කායික ශක්තිය වඩා වර්ධනය වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. වාසනා වේවා. සාදු කියලා පිළිගන්නවා. ඒ වගේම අපි සියලු දෙනාම මම ප්‍රාර්ථනා කරනවා මම කියන බණ පදයක් ගන්න. මේ ආශ්‍රය සෑරතුන් වහන්සේ මේ උතුම් වූ පිළිවෙල ඉතා ඉක්මනින් ඉදි වේවා. සාදු සාදු සාදු. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේ හාමුදුරුවන්ට ලැබෙන්න ඕනේ. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ අහස්සෙහෙර විතරක් නෙමෙයි අහස්සෙහෙරට වඩා දෙයක් මෙතන වෙනවා. හදන බිල්ඩින් වලට වඩා දෙයක් මෙතන වෙනවා. ඒ තමයි පොඩි හාමුදුරුවෝ හදන එක. චෛත්‍ය 1000ක් ඇති හැකි. පොඩි හාමුදුරුවෝ හදන්න බෑ. පන්සල් ලක්ෂයක් ඇති හැකි. පොඩි හාමුදුරුවෝ හදන්න බෑ. ඒ නිසා මෙතන කෙරෙන ඉදිකිරීම් වලට වඩා හාමුදුරුවනේ බබලෙන්න දෙන්නේ පොඩි හාමුදුරුවෝ හදන එක. ඒ තමයි ශාසනයේ අනාගතේ බලකන උන්වහන්සේලාට දීර්ඝායු භාවය ලැබේවා. සාදු. ඒ වගේම මගේ මිය පරලෝකීය අයියා වෙනුවෙන් අයියාගේ නාමයෙන් ඉතින් අයියා කොච්චර පින්වන්තද නේ. මෙතන කාගේවත් නමට පොතක් පුදලා දෙනවද? ඉතින් මේ අයියා වෙනුවෙන් මෙතුමිය මම දන්නේ නැහැ, දැකලත් නැහැ, මට හම්බෙලත් නැහැ. මෙතුමිය කොහොම දැනගෙන උතුම් වූ සත්පුරුෂයාගේ නාමයෙන් අහස් විහෙර සෑරඳු පවතින තාක්කල් සෑරඳුන්ගේ ආභරණය තමයි කොත් වහන්සේ. මම පූජා කරනවා චූඩාමාණික්ක අද පොරොන්දු වෙනවා. ඔය සෑරඳු වහන්සේට බබලේවා
මතු මත්තේ කවදා හරි අයියට නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා